උපවාසය ගැන බලමු. මුස්ලිම් බැතිමතුන්ගේ රමසාන් උපවාස කාලය යනු ඉස්ලාම් දහමේ සිව්වන කුළුණ වන අතර එය ආත්මීක පාරිශුද්ධිය සහ විනය ප්‍රගුණ කරන කාල පරිච්ඡේදයකි. 2026 වසරේ ශ්‍රී ලංකාවේ පළමු උපවාස දිනය ශ්‍රී ලංකාවේ කොළඹ මහ පල්ලිය මගින් නවසඳ දර්ශනය වීම තහවුරු කිරීමෙන් අනතුරුව 2026 පෙබරවාරි 19 වන බ්‍රහස්පතින්දා ඒ කියන්නේ හෙට දින රමසාන් උපවාසය ආරම්භ වීමට නියමිතයි. පළමු දිනයේ විශේෂත්ව සහ සිරිත් විරිත්. පළවෙනි එක සුහර් අලුයම ආහාරය. උපවාසය ආරම්භ කිරීමට පෙර එනම් අලුයම හිරු උදාවීමට පෙර ගන්නා ආහාරය මෙයයි. මෙය ශරීරයට ශක්තිය ලබා දෙන වැදගත් පියවරක් ලෙස සැලකේ. 2. නීයතය. පළමු දිනයේ උපවාසය ආරම්භ කිරීමේදී දෙවියන් අල්ලාහ් වෙනුවෙන් මෙම වතාවත් ඉටු කරන බවට සිතින් අදිෂ්ඨාන කර ගැනීම නීයත් අනිවාර්ය වේ. 3. ඉෆ්තාර් උපවාසය අතහැරීම. සෑම දිනකම හිරු බැස යන අවස්ථාවේදී උපවාසය අවසන් කරනු ලැබේ. සාම්ප්‍රදායිකව මුලින්ම රට ඉඳි සහ ජලය ලබාගෙන උපවාසය අත්හරින අතර ඉන්පසු රාත්‍රී ආහාරය ගනු ලැබේ. 4. තරාවියා යාඥාව. රමසාන් මාසයේ රාත්‍රී කාලයේ පල්ලිවල පවත්වනු ලබන විශේෂ අතිරේක යාඥා මෙහෙයයි. මෙය පළමු උපවාස දිනයට පෙර දිනයේ රාත්‍රියේ සිටම ආරම්භ වේ. ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ ආහාර. කැඳ කංජි කියලා මුස්ලිම් කට්ටිය කියන්නේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් නිවෙස්වල සහ පල්ලිවල උපවාසය අත්හැරීම සඳහා විශේෂයෙන් සහල් සහ පොල් කිරි යොදා සකස් කරන ලද කැඳ ලබා දීම ඉතා ජනප්‍රියයි. අනිත් එක වටලාප්පම්. රමසාන් සමයේ විශේෂයෙන් සකස් කරන පැණි රස අතුරුපසක් වන මේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංස්කෘතියේ අනන්‍යතාවයයි. උපවාසයේ නීති. අලුයම සිට හිරු බැස යන තෙක් ආහාර ගැනීමෙන් පානයෙන් ජලය පවා දුම්පානයෙන් සහ ලිංගික සබඳතාවලින් වැළකී සිටිය යුතුය. වැඩිහිටි සියලුම මුස්ලිම් වරුන්ට මෙය අනිවාර්ය වන අතර ඒ කියන්නේ උපවාස කිරීම. රෝගීන්, ගර්භණී මව්වරුන්, කිරි දෙන මව්වරුන් සහ සංචාරකින් සඳහා සහන ලබා දී ඇත. මෙම මාසය පුරාම දානමාන සකාත් කියලා ඒගොල්ලන් කියන්නේ ලබා දීම සහ අල් කුර්ආනයේ කියවීම කෙරෙහි වැඩි අවධානය යොමු කෙරේ. උපවාසයේ මූලික අරමුණු. දේව භක්තිය. උපවාසයේ ප්‍රධාන අරමුණ වන්නේ තක්වා. හෙවත් දෙවියන් කෙරෙහි ඇති බිය සහ භක්තිය ඇති කර ගැනීම. සංවේදීතාවය. කුසගින්නේ සිටින දිළිඳු ජනතාව විඳින දුක තමාටද අත්විඳීමට සැලැස්වීම මගින් අන් අය කෙරෙහි දයාව සහ කරුණාව ඇති කිරීම මෙහි තවත් අරමුණකි. ශික්ෂණය. ආහාර පාන පමණක් නොව කෝපය, බොරු කීම සහ අසභ්‍ය වචන භාවිතයෙන් වැළකී සිටීම මගින් මනස පාලනය කිරීමට උපවාසය උපකාරී වේ.